මම් පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ අදයි නොයා ලස්සන මූණේ මල් මදාසේ කවුරුද ගත්තේ හොරා මම් පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ අදයි නොයා හායි කොහමද ඔයාලට අද ජපානයේ තියෙනවා සංස්කෘතික පෙරහැරක් වෙන්නේ ආගමික සාම්ප්‍රදායික උත්සවයක් ඒකට කියන්නේ මත්සුරි කියලා. අද හැන්දෑවට පෙරහැර තියෙනවා. දැනුත් ටවුන් එකේ පාරවල් කිහිපයක්ම වහලා ඒ වෙනුවෙන් මේ ජපන් ජාතිකයන් ලේස්ති වෙනවා. අපි හැන්දෑවට ඒක බලන්න යන තමයි හිතන් ඉන්නේ. ඊට කලින් අපිට ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකක් තියෙනවා ගන්න. මේ බඩු ටික අරගෙන ඇවිල්ලා ඉක්මනින්ම ලේස්ති වෙලා යන්න ඕන එක බලන්න. මොකද පළවෙනි වතාවට තමයි අපි ජපානයේ මේ වගේ දෙයක් දකින්නේ. ඉතින් ඉක්මනින්ම බඩු ටික අරගෙන ඉන්න යමු. දැනුත් වෙලාව හවස 5ටත් වැඩි. දැන් මට හිතෙන්නේ ගියත් ගොඩක් සෙනග ඇති. මොකද මේ වෙද්දී ජපන් ජාතිකයන් විදේශිකයන් හැමෝම මේක බලන්න ඇවිල්ලා ලේස්ති වෙලා තමයි ඉන්නේ. අපිත් ඉක්මනටම යමු. අපි දැන් ගෙවල් ළඟම තියෙන සුපර් මාකට් එකට ආවා. අපි මේ ආවේ කසුමි කියන සුපර් මාකට් එකට. ගෙදරට අත්‍යවශ්‍යම බඩු කීපයක් විතරයි අපි අරගන්නේ මෙතනින්. අද සුපර් මාකට් එක ඇතුළත් වෙනදට වැඩිය හරිම ලස්සනයි. මේ උත්සවයේ වෙනුවෙන්ම දමන්ද ගොඩාක් ලස්සන බඩු ජාති ගෙනත් දාලා තියෙන සීට්ස් වර්ග ගොඩාක් තියෙනවා. මේ බලන්න මම ඔයාලට එකක් දෙකක් පෙන්නන්නම්. මේ බලන්න මේ හරිම ලස්සනයි පාට පාටින් මේ සීට්ස් වර්ග තියෙන්නේ. ලොකු මිලක් ඇත්තෙත් නෑ. මේව try කරන්න දැන් අපිට වෙලාවක් නෑ. අපි ඉක්මනින්ම බඩු ටික ගන්න ඕන. අපි ගෙදරට ගන්න ආපු බඩු නම් ගොඩක් ගන්න හිතන් ආපු බඩු ටික නම් ගත්තා. මෙන්න මේ පීස් එකේම හරිම ලාභයට දාලා තියෙනවා ගන්නමයි හිතෙන්නේ. ඒත් අපරාධේ දැන් අපි අරන් ගියාට මේක කන්නේ නැහැ. මොකද අපි යාළුවොත් එක්ක තමයි අතන පෙරහැර බලන්න යන්න හිතන් ඉන්නේ. එතන ස්ට්‍රීට් ෆුඩ්ස් වර්ග ගොඩක්ම දාලා තියෙනවා දැක්කා. ඉතින් අනිවාර්යයෙන්ම අපි දැන් මොනවා හරි කන නිසා අපි අද මේක ගන්නෙ නැහැ. මේ කාලේ ජපානයේ හරිම රස්නේ කාලයක්. අපිට ජූස් වර්ග ගන්න අමතක වුණා. මොකද දැන් අපේ යාළුවොත් අපේ ගෙදරට එනවා මේ පෙරහැර බලන්න යන්න. මොකද අපි පයින් තමයි යන්නේ හිතාගෙන ඉන්නේ. වාහන දාන්න පාකින් නැතුව ඇති කියලා හිතන නිසා අපේ ගෙදර ඉඳන් ඒ පෙරහැර තියෙන ස්ථානයට ගොඩාක්ම ළඟයි යන්න පුළුවන් අපිට පයින්. ඒ නිසා දැන් යාළුවොත් අපේ ගෙදරට එන නිසා යාළුවටත් අපි මොනවා හරි කන්න බොන්න දෙන්න ඕන. ඒ නිසා අපි මේ ජූස් ටිකක් මේවම අරගෙන ඉක්මනින්ම යන්න ඕන. එක මල් වත්තක් වගේ සරසලා තියෙන්නේ. මොකද මේ ජපන් ජාතිකයන් මෙයාලා මේ මලවුන් සිහි කිරීම සඳහා මේ මල් භාවිතා කරනවා. එයාලා මේ මල් අරන් ගිහිල්ලා අර සොහොන් වලට මේ මල් පූජා කරනවා. ඒ නිසා මේ දවස්වල සුපර් මාකට් වල මල් වලින් පිරලා තියෙන්නේ. අපි දැන් මේ ටවුන් එකේ මේ අපි ඉන්න තැන හතරමන් හන්දියක් වගේ. මට හිතෙන විදිහට මෙයාලා මේ පෙරහැර වගේ උත්සවය පවත්වන්නේ හතරමන් හන්දියක. මොකද හැමෝටම බලන්න පුළුවන් වෙන්න සහ මෙයාලගේ පහසුවට වෙන්න ඕන මේ වගේ ස්ථානයක් තෝරගෙන තියෙන්නේ. ඇත්තටම මෙම එද්දී අපේ ලංකාව ගොඩාක් මතක් වෙනවා. මේ දවස්වල කොහොමත් ලංකාවේ
පෙරහැර පවත්වන කාලේ ඉතින් මේක දකිද්දි මට ඇත්තටම මතක් වුණේ ලංකාවේ අපේ කාවඩි ඉතින් කියන්නේ වෙනම වයිබ් එකක් ලංකාවේ. ඉතින් මෙන්න මෙතෙන්ට ආවම ඇත්තටම ලංකාව ගැන ගොඩක් මතක් වෙනවා. ලංකාවේ ඒ කාලවල අපි විඳින දේවල් ඇත්තටම අපිට මේ වගේ රටවල් වලට ආවම විඳින්න ලැබෙන්නේ නැහැ. ඒකට වැඩක් නැහැ. අපි බලමු මේ පෙරහැර කොහොමද ඔයාලට ෆීල් වෙන්නේ කියලා. මමත් පළවෙනි වතාවට තමයි වීඩියෝ ටෙස්ට් එකකින් ගන්නේ. මම ඔයාලට මුලින්ම මේ පෙරහැර ගැන විස්තරයක් පොඩ්ඩක් කියලා ඉන්නම්. නැත්නම් මොකද ඔයාලට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන එක නිසා. මේ පෙරහැර තමයි ජපානයේ සංස්කෘතික පෙරහැරක් වැනි ආගමික හා සංස්කෘතික සාම්ප්‍රදායික උත්සවයක් වන මට්සුරි කියලා කියන්නේ. මේ උත්සවය අපේ රටේ පෙරහැරට සමානයි. ඒ වගේම සාම්ප්‍රදායික ඇඳුමින් සැරසෙලා වාද්‍ය භාණ්ඩ වාදනය කරමින් විශාල රථ තියෙන්නේ. ඒ වගේ වීදි සංචාරය කිරීමක් තමයි කරන්නේ. ඒක තමයි ජපානයේ ප්‍රධාන මට්සුරි උත්සව කියලා කියන්නේ. මේ උත්සවය අවස්ථා කිහිපයක්ම තියෙනවා. ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේක සමරනීය වෙනස් වෙනවා. කියෝතෝහි ගියොන් මට්සුරි කියන එක තමයි ජපානයේ පැවැත්වෙන විශාලතම සහ ප්‍රසිද්ධම මට්සුරි උත්සවය කියලා කියන්නේ. ඒක කියෝතෝ ප්‍රදේශයේ ඉන්න අයට මට හිතෙන්නේ හොඳින්ම දැක බලා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් පවත්වන්නේ ජූලි මාසයේ. විශේෂයෙන්ම ජූලි 17 සහ 24 වන දිනවල තමයි මේ විශාල පෙරහැර ගමන් කරන්නේ. මෙහිදී යාමා සහ හොකෝ නම් අති දැවැන්ත අලංකාර ලෙස සරසන ලද ලී රථ සාම්ප්‍රදායික සංගීතය මැද නගරය හරහා වීදි සංචාරයෙන් ඇදගෙන යෑම තමයි කරන්නේ. මෙහිදී සාම්ප්‍රදායික ඇඳුමින් පැළඳගත් සිය ගාණක් පිරිස් විසින් මිකෝෂි කියන්නේ අතින් ඔසවාගෙන යන කුඩා දේව මන්දිර උරහිස් මත තබාගෙන ඊසා යනුවෙන් හඬ නගමින් වීදි දිගේ ගමන් කිරීම මෙහි එක් කොටසක් ලෙස සැලකනවා. මේ අද අපි දකින්නේ විශාල රථ අලංකාර ලෙස සලසගෙන අරගෙන යන එකක් තමයි අද අපි දකින්නේ. මේක යාමා සහ හොකෝ කියන දැවැන්ත අලංකාර රථ තමයි අද අපි මේ බලන පෙරහැරයට දක්වන්න ලැබෙන්නේ. ඔයාලට මේ බැලුවම පේනවා ඇති අපිට මේ පේන්නේ මිකෝෂි කියන රථ. තොර මේ උත්සවගෙන යන විශාල පිරිසකගේ ශ්‍රමය අවශ්‍ය වෙනවා පේනවා ඇති ඔයාලට. මේක හරි බරයි. මොකද මේ අර දිග කඳන් වගේ තියෙන දී උත්සවගෙන යන විශාල පිරිසක් ඕන. මෙයාලා මේක බොහොම ගෞරවයෙන් තමයි කරන්නේ. පොඩි ළමයි හැමෝම මේක ඉන්නවා. මේක විශේෂයෙන්ම මේ ආබාධිත දරුවෝ හිමි ඉන්නවා ඇවිල්ලා හරිම ආසාවෙන් තමයි යාලත් මේ විදියට අර කෑ ගහමින් හරි ඒකට උපරිම සම්බන්ධතාවයක් දක්වමින් තමයි මෙයාලා මේක කරන්නේ. ඇත්තටම මේක මේ මට්සුරි නමින් හැඳින්වුවට මේ රටේ මට නම් මේක අපේ රටේ පෙරහැරක් වගේම ලස්සනයි. මොකද ඉතින් අපිට ලංකාවේ තරම් මේක අර නැටුම් වර්ග ඒවා දකින්න නොලැබුණාට මේ වගේ දුර රටක තනි වෙලා ඉදි මේ දෙත් ඇත්තටම හිතට ලොකු සහනයක් වගේ මට නම් දැනෙන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම තමයි අර රතු පාට ජපන් කූඩු. මෙයාලගේ ලස්සනට මේ පාරවල් වල සරසලා තියෙනවා. අනිත් එක තමයි මෙයාලා මේ අද දිනේදී මේ සාම්ප්‍රදායික ජපන් ඇඳුමේ තමයි මේ ගොඩක් අය ඉන්නේ. ඇත්තටම හරිම ලස්සනයි.
මෙහෙම ආවම තමයි මේ ජපාන් රටේ සුන්දරත්වය ඇත්තටම ඇස් දෙකින් දක්න ලැබෙන්නේ. අනිත් එක මෙයාලා හරිම උනන්දුවෙන් තමයි මේ කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන්ම කැප වෙලා මහන්සියක් හිතන්නේ ඇත්තටම ලොකු බලක් තමයි මෙයාලා මේ ඔසවාගෙන යන්නේ. අනිත් එක දැන් මට ගොඩක් මම හිතන්නේ 20ක් විතර මම දැක්කා මේ එකකට එකක් මෙයාලා නිකන් අපේ එක බලවත් වගේ එකක් තමයි මට නිකන් තරගයක් වගේ තමයි දැක්කේ. අපේ ලංකාවේ කාවාඩි කරද්දි පොඩි අර තමන්ගේ ටීම් එකට පොඩි බලය පවත්වාගෙන ඉන්නේ අර හැඟීමක් තියෙනවා වගේ මෙතනත් ඒ වගේ දෙයක් තමයි පේන්න තියෙන්නේ. මෙතෙන්දි මේ මිනිස්සු කියන්නේ ඊසා කියලා තමයි මේ කෑ ගහන්නේ. මේ කෝෂි දේව වාහන කියලා තමයි මේ සාමාන්‍ය විවහාරයේදී මෙයාලා මේ පාවිච්චි කරන්නේ. අනිත් එක තමයි මේ ඩාෂි නම් දැවැන්ත ලී රථ සහ ඒවා මත සිටින සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ වාදනය කරන්නේ. මේ ඩාෂි කියලා තමයි මේ දැවැන්ත ලී රථයට හඳුන්වනවා කියලා කියනවා. විකෝෂි රථ තමයි අර යන වාහනය. ඩාෂි තමයි අර කෑගසමින් දේව වාහනය. මේ ලී රථ ඒව තමයි මේ ඩාෂි කියලා කියන්නේ. දැන් මේ රෑ වෙලානේ. එතකොට මේ අර මේ ලයිට් ලන්තෑරුම් වල එළියේ මුළු මේ ප්‍රදේශයේම හරිම ලස්සනට පේනවා. රතු පාටට සුදු පාටට මානම ලස්සනයි. මම දැන් හිතන්නේ මේ පෙරහැර ගැන ඔයාලට අවබෝධයක් අයිඩියා එකක් දුන්නා. ඒ නිසා පෙරහැර ටිකක් බලමු. අපි යද්දි කොහොමද මෙතන මම දැක්ක තියෙනවා පොඩි ප්ලේන් අයිටම් ටිකක්. අපිත් මොනවා හරි පොඩ්ඩක් ප්ලේ කරලා අනිවාර්යයෙන් යන ගමන් ස්ට්‍රීට් ෆුඩ්ස් නම් කන්නම ඕනේ. මොකද මම මේ වගේ ගමනක් ආවොත් අනිවාර්යයෙන්ම ඉදිරියෙන් නම් කන්නේ නැහැ. ස්ට්‍රීට් ෆුඩ්ස් මොනවා හරි කන්නම තමයි හිතාගෙන ඉන්නේ. මේ කෑවේ නැත්නම් වැඩකුත් නැහැ වගේ. තකොයාකි තමයි ගොඩක් මෙහි හදාගෙන තියෙන කන්න. මේ හරිම සුවඳයි මේ හරිය. මොකද අර ඒව බඩි තියෙන සුවඳට කොහොමත් බඩි කිනි වෙනවා. පිටිතියෙන් තමයිこれとおもちゃ1個選んでね。ありがとうございます。
素晴らしい。上手、一番上手。はい、どうぞ。ありがとう。いいよ。いや、欲しかった。ありがとうね。